Hello guys. Hello guys, Oggi noi dove andiamo? dove andiamo? A Amalfi. Amalfi. හරි දැන්ටමත් එයාලා දන්නවනේ අපි කොහෙද යන්න හදන්නේ කියලා. අපි අද යන්න හදන්නේ අමාල්ෆි වලට. අපි ඉතින් කවුරුත් එක්ක උදේම නැගිටලා ට්‍රේන් එක ගන්න ස්ටේෂන් එකට ආවා. අපි ට්‍රේන් එකේ යන්න හදන්නේ සලෙර්නෝ වලට. සලෙර්නෝ වලේ ඉඳලා තමයි අපි ෆෙරි එකේ යන්නේ අමාල්ෆි වලට. අපි දැන් ඉන්නේ නාපෝලි වල. නාපෝලි වලේ ඉඳලා යන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා අමාල්ෆි වලට. මම ඉස්සරහට කියන්නම් විස්තරත් එක්ක කොහොමද යන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඔන්න අපි ට්‍රේන් එකට නගින්න හදන්නේ. අනිත් YouTuber මේ වලට ඇතින් පේන්නේ විශේෂ කෙනෙක්ද අපි උදේ පාන්දර යන නිසා හරි ලස්සන නගින ගමන් තිබුණා. Ucidi Aggio vigilare. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ සලෙර්නෝ වල. හරි ඉතින් අපි ස්ටේෂන් එකෙන් එළියට ආවා. එහෙම එළියට එනකොට ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ ස්මාරකය මේක හදලා තියෙන්නේ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධවලදී මිය ගිය සෙල්ලුන් සින්තරන්න. ඒකට මේ දැන් ඔයාලට පේන්නේ දිගටම තියෙන ස්ටේෂන් එක. දැන් ඉතින් අපි යන්න හදන්නේ නැව ගන්න. හරි මම දැන් ඔයාලට කියන්නම් කොහොමද නාපෝලි වල ඉඳලා අමාල්ෆි වලට යන්න පුළුවන් විදි ටික කියලා. පළවෙනි එක තමයි නාපෝලි වල ඉඳලා කෙලින්ම නැව අරගෙන එන්න පුළුවන් අමාල්ෆි වලට. එහෙම ඔයාලා එනවා නම් ටිකට් මිල සාමාන්‍යයෙන් යුරෝ 30කට වඩා වැඩි වෙනවා. හැබැයි ඉතින් ගමන පාසු පැය එකමාරක් දෙකක් වගේ යනකොට අමාල්ෆි වලට ඔයාලට යන්න පුළුවන්. එතකොට ඊළඟට යන්න පුළුවන් තව ක්‍රමයක් තමයි අපි ආවා වගේ සලෙර්නෝ වලට ඇවිල්ලා ට්‍රේන් එකේ සලෙර්නෝ වලින් නැව අරගෙන යන්න පුළුවන් කෙලින්ම අමාල්ෆි වලට. එහෙම ආවොත් ඔයාලට සම්පූර්ණ ගමනට යන්නේ පැය දෙකමාරක් වගේ. මොකද නාපෝලි වල ඉඳලා සලෙර්නෝ වලට එන්න ෆාස්ට් ට්‍රේන් වල ඊතලෝ ෆ්‍රෙච්චරෝස් වගේ ට්‍රේන් වල විනාඩි 35ක් 40ක් වගේ යනවා. එතකොට නෝමල් ට්‍රේන් එකේ එන්න යන්නේ පැයකමාරක් වගේ වෙලාවක් තමයි. ඊට පස්සේ සලෙර්නෝ වලට ඇවිල්ලි වල වෙලා සලෙර්නෝ වලින් නැව අරගෙන යනකොට විනාඩි 30ක් 40ක් වගේ යනකොට අමාල්ෆි වලට යන්න පුළුවන්. එතකොට අපිට නාපෝලි වල ඉඳලා සලෙර්නෝ වලට යන්න ටිකට්ස් වලට එක්කෙනෙක්ට යුරෝ 5.50යි. සලෙර්නෝ වල ඉඳලා අමාල්ෆි වලට යන්න නැවේ එක්කෙනෙක්ට යුරෝ 12ක් වුණා. එතකොට සම්පූර්ණ ගමනට වියදම වුණේ යුරෝ 17.50යි. ඔයාලා ටිකක් ඇවදිලි කරලා ලස්සන බලලා යන්න කැමති කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ සලෙර්නෝ වලට ට්‍රේන් එකේ ඇවිල්ලා එතන ඉඳලා අමාල්ෆි වලට නැවේ යන්න කියලා. ඔයාලට වියදමත් අඩුයි. ඒ වගේම ටිකක් පරිසරයේ ලස්සන බලලා ඔයාලට එහෙම යන්න පුළුවන්. ඒ වගේම තමයි සලෙර්නෝ ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ ඔයාලට ලේසි පෝට් එකට යන්නත් විනාඩි 5ක් 10ක් වගේ යනකොට පෝට් එකට යන්න පුළුවන්. හරි ඉතින් ඔන්න අපි කවුරුත් දැන් නැවට ඇතුල් වෙලා කොහොම හරි උඩටම නැග්ග කාටත් ඕනුනේ උඩම යන්න මොකද ලස්සනට වටේ පේන නිසා. ඉතින් ඔන්න දැන් අපි අමාල්ෆි වලට යන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. අනිත් එක තමයි නාපෝලි වල ඉඳලා සලෙර්නෝ වලට බස් එකේ ගිහිල්ලා සලෙර්නෝ වල ඉඳලා අමාල්ෆි වලට නැවේ යන්න පුළුවන්. හැබැයි ඉතින් බස් එකේ යන එක ටිකක් අවාසි වෙන්න පුළුවන්. මොකද ට්‍රැෆික් එහෙම සෙට් වුණොත් වෙලාව යනවා වැඩි. හැබැයි වියදම අඩුයි.
හරි guys, ඔන්න ඉතින් අපි අමාත්‍ය වලට ආවා. මේ තමයි view එක. මාරම ලස්සනයි. ගල් උඩත් buildings හදලා තිබ්බ. හිතා ගන්න බෑ කොහොමද හදලා තියෙන්නේ කියලා. හැබැයි ඇත්තටම මාරම ලස්සනයි. හරි ඉතින් අපේ කට්ටිය කවුරුත් බැහැලි වෙලා දැන් කවුරුත් එක්ක අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. හරි දැන් ඉතින් ඔයාලා මේ දකින්නේ අමාල්ෆි සිටි එක. මේ ටික තමයි ටවුන් එක වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. ගොඩක් ටූරිස්ට්ලාත් හිටියා. දැන් මේ ඔයාලා දකින්නේ අමාල්ෆි වල තියෙන ගොඩක් විශේෂ ලස්සන දේවස්ථානයක්. මෙතන ජේසුස් වහන්සේගෙන් ගෝලයෙකුණු සෑන්ට් ඇන්ඩ්‍රියු කියන එයාගේ ධාතු ගබඩා කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ පඩිපෙළ ගොඩක් අය ෆොටෝස් ගහන්නේම භාවිතා කරනවා. ඒ වගේම තමයි ඔයාලට දේවස්ථානයට ඇතුල් වෙන්න ඕන නම් අපි වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. මම ටිකට් එකේ මිල දන්නේ නැහැ අපිට යන්න ඕනේ නැති නිසා. හරි මේ තියෙන්නේ ලෙමන් වලින් හදපු ගොඩක් ප්‍රොඩක්ට්ස්. මොකද අමාල්ෆි කියන්නේ ලෙමන් වගා කරන පැත්තක්. එතකොට මේ තියෙන ලෙමන් වලින් හදපු ෆැස්ටා ඒ වගේම මම දැක්ක ටොෆීස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා ලෙමන් වලින් හදලා. හරි ඔන්න ඉතින් අපි කොහොම හරි ඇවිදලා දවල්ට කන රෙස්ටුරන්ට් එකක් හොයාගත්තා. මේ තමයි ඒක. ඒ වගේම තමයි කෑමවල කොස්ට් එක නම් ටිකක් වැඩි. ඉතින් හරි ඉතින් මේ තමයි අපි ගත්ත කෑම. අපිට දවල්ට කෑම වලට ගියා අපි 13 දිනට යූරෝ 400ක් වගේ. ඊට පස්සේ අපි කෑම කාලි වෙන වෙලාව ගියේ බස් එක ගන්න. මොකද අපි ඉන්න B&B එක තියුනේ ටිකක් උඩ ඉස්කාලවල. ඉස්කාල කියලා කියන්නේ අමාල්ෆි වලත් ඇතුලේ තියෙන තවත් පොඩි ගම්මානයක් වගේ. ඇත්තටම හරිම ලස්සනයි. මම ඔයාලට ඉස්සරහට කියන්නම් විස්තර කොහොමද අපි B&B එක බුක් කරේ කොහොමද බුක් කරන්න ඕන කියලා. ඔයාලට ඉස්සරහට විස්තර කියන්නම්. දැන් ඉතින් අපි මේ බස් එකේ යන ගමන් ඉන්නේ. මේ වගේ තමයි view එක. කොහොම හරි අපි අමාල්ෆි වල උඩටම වගේ ගියා. එතකොට බස් ටිකට් එකක් වෙන්නේ යූරෝ 1.50ක් වගේ. අපි ඉතින් කවුරුත් බස් එකේ නැගලා දැන් යන ගමන් ඉන්නේ. ඇත්තටම හරිම ලස්සනයි උඩට යන්න. හැබැයි පාර පටුයි වගේ හරිම බයයි බස් එක යනකොට. මොකද ගොඩක් උඩට යනකොට ඒ වුණාට හරිම ලස්සනයි ඉතින් යන්න තියෙන පාර. ඊට පස්සේ අපි රවෙල්ලෝ කියන පැත්තෙන් ඉස්කාලා වලට තමයි යන්න ඕන. අපි B&B එක තියෙන ඉස්කාලා වල අපි බස් එකේ ඩ්‍රයිවර්ගෙන් අහගෙන මැප් එක දාගෙන තමයි ගියේ. හරි ඒ වගේම තමයි මම ඔයාලට කියන්නම් B&B එක ඔයාලා බුක් කරනකොට ටිකක් වෙලාසන බුක් කරන්න. අපි මට මතක විදිහට දෙසැම්බර් වගේ බුක් කරේ. අපි මේ යන්නේ අප්‍රේල් වල. එතකොට මාස 5කට විතර කලින් තමයි අපි B&B එක බුක් කරේ. මොකද ඒ කාලේ වෙනකොට මිල අඩුයි. අපිට B&B එකට එක්කෙනෙක්ට ගියේ යූරෝ 50ක් වගේ. අපි 13 දෙනෙක් හිටිය B&B එකේ. එතකොට සම්පූර්ණ ගාණ උනේ යූරෝ 650. අපි ඉන්නේ ස්කාලා කියන රවෙල්ලෝ වල තියෙන ස්කාලා කියන හරි ඉතාලි භාෂාවෙන් ස්කාලා කියලා කියන්නේ පඩිපෙළ වලට. එතකොට මේ පැත්තේ ගොඩක් පඩිපෙළ තමයි තියෙන්නේ. මේ පාරවල් හදලා තියෙන්නේ බස් යන්නේ. එතකොට අපිට උඩට එනවා නම් පඩිපෙළ වලිනුත් උඩට එන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පැත්තට ස්කාලා කියලා කියන්නේ. හරි ඉතින් මේ තමයි අපි නැවතුණු B&B එක. මේකේ සම්පූර්ණයෙන් 15 දෙනෙක්ට ඉන්න පුළුවන්. අපි මුළු අපාර්ට්මන්ට් එකම බුක් කරා. මොකද අපි 13 දෙනෙක් ආපු නිසා මේ විදිහට තමයි ඉතින් රූම්ස් තියෙන්නේ. ඔය නයි ඉතින් අපි මුලින් ඇතුළට ගියා. ඊට පස්සේ තමයි මට වීඩියෝ කරන්න මතක් වුණේ. ඊට පස්සේ තමයි මම වීඩියෝ එක ගත්තේ. මේ තියෙන්නේ අපේ රූම් එක. හරි මේ B&B එකේ නම B&B ඔලිවා. අපි B&B එක බුක් කරේ booking.com එකෙන්. එතකොට ඔයාලා එන්න හිතාගෙන ඉන්නව නම් පුළුවන් තරම් කලින් බුක් කරගන්න එක හොඳයි. මොකද එතකොට මිල අඩුයි. බලන්න අපේ දහම් අයියා කොච්චර හොඳද කියලා හොදලා සේනම අනන් දෙනවා. ඒක දහම් අයියා හරිම හොඳයි. අමල් ඇවිල්ලා රුම් පෙති කරකවනවා. මෙහෙම හදලා ගත්තේ.
අමයි සෙල්ලම් කරනවා ලස්සනට. අය මේක නන්දානික දාන්න. අපේ කට්ටිය තේමල ගමන් ඉන්නේ. හරි මේ පැත්ත හරිම නිස්කලංකයි, හරිම නිශ්ශබ්දයි, හරිම ලස්සනයි. හරි ඉතින් මේ තමයි ඊළඟ දවසේ උදේ මට සන්රයිස් එක ගන්න ඕන වෙලා තිබුණා. හැබැයි මට ඇහැරුනේ පරක් කළා නිසා මට ඒක ගන්න බැරි වුණා. කොහොමද හස්බන්ඩ් නැගිටලා තිබුණේ උදේම. එයා කිව්වා පෙනුනේ නැහැ කියලා සන්රයිස් එක. මීදුම වගේ වලාකුළු වගේ තිබුණ නිසා මේ විදිහට තමයි මට ඉතින් ගන්න පුළුවන් වුණේ. හරි ඉතින් ඊට පස්සේ අපිට 10 ගානක තමයි චෙක් අවුට් වෙන්න තියුනේ. අපිට බ්‍රෙක්ෆාස්ට් ඉන්ක්ලූඩ් තමයි හම්බුනේ B&B එක. මම ඊට කලින් චුට්ටක් ඇවිදින්න ගියා මේ විදිහට. තමයි ඉතින් හරිම නිශ්ශබ්දයි ලස්සනයි. එතකොට අපි හිටපු B&B එක තමයි මේ කහ පාටට පේන්නේ. ඔන්න මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. අපි හිටපු B&B එක දුරට කොහොමද පේන්නේ කියලා. දැන් ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මෙහෙට ඉස්කාල කියන්නේ හේතුව මෙහි තනිකරම තියෙන්නේ පඩිපෙල් වගේ ඒවායේ උඩ බිල්ඩින්ස් හදලා, ගෙවල් හදලා ඒ විදිහට තමයි තියෙන්නේ. හරි ඉතින් ඔන්න මම ඇවිදලා එනකොට මෙයාලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරයි. ඉතින් මට බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම වුණත් හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බෙලා තිබුණා. අපි දැන් ගෙදර යන්න හදන්නේ. අපේ ට්‍රිප් එක ඉවරලා. හරි ඊළඟ දවසේ උදේ බස් වැඩ කරේ නැහැ. මොකද පාස්කු දවස නිසා බස් ලිමිට් කරලා තිබුණේ. ඒක නිසා අපිට කොහොම හරි පඩිපෙල් වල පහළට බැහැගෙන බස් එක එන තැනට යන්න ඕන. ඉතින් අපි කවුරුත් එක්ක ওই විදිහට පඩිපෙල් බැහැගෙන පහළට ගිහිල්ලා බස් එක ගත්තා. මාරුවේ පාරනේ. අයියර මහන්සි වගේ. හරි ඒ වගේම තමයි මට ඔයාලට තව දෙයක් කියන්න අමතකුණා. ඔයාලා ඉස්කාලවල ඉන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලා කෑම හදාගෙන කන්න හිතාගෙන ඉන්නවනම් බඩු අරගෙන යන්න. මොකද ඉස්කාලවල ගොඩක් මාකට්ස් එහෙම නැහැ, අඩුයි. ඒ වගේම ඔයාලට එහෙම බඩු ගන්න ඕන නම් ගොඩක් පහළට බහින්නත් ඕන. ඒ නිසා අපි ගියත් අනිත් එක හොලිඩේ දවස් නිසා ඒව වහලා තිබුණේ. අමාල්ෆි බලත් සුපර් මාකට් කියලා Google එකේ පෙන්නුවට ඒවත් වහලා තිබුණේ. ඒ නිසා අපි සලෙන්නෝ වලින් තමයි අරගෙන ගියේ බඩු. සලෙන්නෝ වල සුපර් මාකට් සේරම වගේ වහලා තියුනේ. මිනි මාකට්
ඒකෙන් තමයි අපිත් බඩු අරගෙන ගියේ. ඒ නිසා ඔයාලට මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා හොලිඩේ දවස් වලට නම් යන්නේ. ඔයාලා කෑම උයාගෙන කන්න හිතාගෙන ඉන්නව නම් බඩු ඔයාලා ඉන්න තැනකින් අරගෙන යන්න. හරි අන්තිමට අපි කොහොමාරි පඩිපෙල් ගානක් බහගෙන ඇවිල්ලා බස් එක ගන්න තැනට ආවා. හරි දැන් මේ අයියා පෙන්නන්නේ අපි හිටපු BNB එක. එතකොට අපි හිටපු තැන ඔයාලට බලන්න පුළුවන්. අපි ඉඳලා තියෙනකොට උඩම වගේ මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක zoom කරලා. ඔතනද අපි හිටියේ කියලා. ඒ වගේම තමයි බස් එක නැති නිසා අපි එතන ඉඳලා මෙතෙන්ට එනකන් පයින් තමයි පඩිපෙල් බහගෙන ආවේ. Anyway, buy the ticket online, drop the ticket in app. හරිද ඔන්න දැන් අපි ස්කාලවල ඉඳලා රවෙල්ලවට ගිහින් රවෙල්ල වලින් තමයි ආයෙ තමල්පි වලට යන්න හදන්නේ. දැන් ඉතින් අපි කවුරුත් බස් එකට නැග්ගා. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. හරි ඔන්න දැන් අපි ආයෙත් ඉන්නේ අමාල්ෆි වල. දැන් අපි මේ කවුරුත් යන්නේ නැව තියෙන වෙලාව බලන්න. හරි මේ තියෙන අමාල්ෆි වල මුහුද මේ වගේ පැහැදිලි වතුර හරි ලස්සනයි ඉතින්. හරි ඉතින් ඔන්න ඉතින් අපේ ගමන අවසානයට ඇවිත් ඉන්නේ. අපි දැන් නැව වෙනකන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි නැව අරගෙන ආයෙත් සලයන වලට ගිහිල්ලා ට්‍රේන් එකේ ගෙදර ගියා.